හරි ළමයි. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා නේද මෙන්න මේ විදිහේ රූප සටහනක් එක ළමයි දෙන්නෙක් යොදාගෙන නිව්ටන්ගේ තුන්වන නියමය ආදර්ශනය කරපු පුංචි ආදර්ශනයක්. අද අපි එක චුට්ටක් පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි මේ රතු පාට දන් ඉන්න ළමයා පළමුවන ළමයා විදිහට, කොළ පාට දන් ඉන්න ළමයා දෙවෙනි ළමයා විදිහට ගමු. අපි ඉතින් ළමයි දෙන්නට ආරාධනා කරනවා සාමාන්‍යයෙන් ස්කන්ධ ආසන්න වශයෙන් සමාන දෙන්නෙක්ට ටයිනි වීදුරු බෝල ටිකක් මත තියපු චූටි වීදුරු බෝල ටිකක් මත තියපු ලෑලි දෙකක් මත වාඩි වෙන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දෑත් එකිනෙකාගේ දෑත් මත තියලා එකිනෙකාගේ අත්ල මත තියලා එක ළමයෙක්ට කියන අපි තල්ලු කරන්න කියලා. තල්ලු කරන්නේ කවුද කියන එක අපිට ඇත්තටම අදාළ නැහැ. අපි බලන්නේ මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහේ නිරීක්ෂණයක් තමයි අපිට තියෙන්නේ. මේක ඇත්තටම තව දෙපැත්තට මෙයාලා යන්න පුළුවන්. මං එහෙම දාලා නැහැ. ළමයි දෙන්නම දෙපැත්තටම යනවා. කියන්නේ එක ළමයි තල්ලු කරන ළමයි දෙන්නම දෙපැත්තට චලිත වෙලා යනවා. ඒක තමයි නිරීක්ෂණ අපිට අවශ්‍ය වන්නේ. ඒ නිරීක්ෂණයම තමයි. අපි බලමු ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. පළමුවන ළමයා මතින් ළමයා දෙවෙනි ළමයාගේ අත්ල මත ඇති කරන බලය F කියලා අපි ගමුකෝ. අපි දන්නවා නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමාන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි ළමයාගේ අත්ල මගින් පළමුවන ළමයාගේ අත්ල මතත් ඒ හා සමාන බලයක් විරුද්ධ දිශාවට තියෙනවා. ඒ බලය තමයි හේතු වෙන්නේ පළමුවන ළමයාගේ චලිතයට. ඒ කියන්නේ පළමුවන ළමයාගේ බලය මගින් දෙවෙනි ළමයා චලිත වෙනවා. දෙවෙනි ළමයා දෙන බලය මගින් පළමුවන ළමයා චලිත වෙනවා. ඒකින්ද මෙන්න මේ විදිහට ළමයි දෙන්නම දෙපැත්තට චලිත වෙලා යනවා. තවක දෙපැත්තටම යනවා. හරිද? මම දක්වලා තියෙන්නේ පොඩි කොටසක් විතරයි. ඔව් ඔච්චරයි. ඒ දෙක ඒක තමයි හේතුව. අවසාන වශයෙන් දේවල් දෙකක් අපි කතා කරනවා. ඇයි මේ කතා කරන්නේ මේ ඇයි අපි පාවිච්චි කරන්නේ මේ චූටි වීදුරු බෝල ටිකක් මත තිබු ලෑල්ල. ඇයි අපි මේ විදිහට මේ චූටි වීදුරු බෝල පාවිච්චි කරන්නේ? ඒකට හේතුව තමයි ඝර්ෂණය අඩු කරගන්න. මොකද ඝර්ෂණය කියන්නේ චලිතයට විරුද්ධ පැති කරන බලයක්. ඒ දේ තිබුණොත් අපිට මේ ළමයි දෙන්නගේ චලිතය හරියට නිරීක්ෂණය කරගන්න බෑ. කියන ළමයි දෙන්නම දෙපැත්තට චලිත වෙනවද කියන එක අපිට හරියට නිරීක්ෂණය කරන්න බෑ. සමාන කෙනෙක් හිතෙනකොට නැහැ එහෙම චලිත වෙන්නේ නැහැ කියලා. ඒකයි හේතුව. එතකොට ඇයි මේ විදිහට මේ ස්කන්ධ සමාන ළමයි දෙන්නේ පාවිච්චි කරන්නේ? ආසන්න වශයෙන් ස්කන්ධ සමාන. ඒකට හේතුව තමයි ළමයි. මොකද F සමානයි ma කියන නිව්ටන්ගේ දෙවැනි නියමය පාවිච්චි කරලා ගත්තාම මේ බලයන් දෙක සමාන නිසා අපිට පුළුවන් මේ විදිහට සමීකරණය සමාන කරලා ළමයි දෙන්නගෙම තොරණ ඒ එක සහ ඒ දෙක කියන එක සමානයි කියලා ගන්න. ඒ කියන්නේ ළමයි දෙන්නගෙම චලිත ස්වභාවයන් එකයි. ඒ කියන්නේ එකම විදිහට තමයි ළමයි දෙන්න දෙපැත්තට චලිත වෙලා යන්නේ. ඒ කියන්නේ අපිට මේ දෙන්නගේ චලිතය නිරීක්ෂණය කරන්න ඇත්තටම පහසුයි. මොකද සමහරවිට ස්කන්ධය ගොඩාක් වැඩි වුණොත් එක ළමයෙක්ගේ ළමයාගේ ත්වරණය ගොඩාක් අඩු වෙනවා. එහෙම වුණොත් ඒ ළමයා ඇත්තටම චලිත වෙනවා කියලා අපිට පේන්නේවත් නැති තරම් වෙන්න පුළුවන්. හරිය නිකන් අලියෙක් සහ කූඹියෙක් දෙන්නෙක් තල්ලු කරොත් මොකද වෙන්නේ? කූඹිය චලිත වෙනවා අලිය තල්ලු වෙන්නේ නැහැ. අලිය චලිත වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලි කරන වේගය කියාගෙන යන වේගය චුට්ටක් වැඩි ඇති. ඒක චුට්ටක් ඔයාලා මේ ස්පීඩ් එක චුට්ටක් අඩු කරලා බලන්න. හරි එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.